සුබ දවසක් දරුවෝ හැමෝටම 20යි 28 උසස් පෙළ මීඩියා විෂයට අදාළව අපේ ඔන්ලයින් පන්තිය හරහා පවත්වන විෂය හඳුන්වා දීමේ ආරම්භක දේශනය පුතේ ඔයා සම්බන්ධලා ඉන්නේ සංවේදනය හා මාධ්‍යදින විෂය ඔයා තෝරගන්න දරුවෙක් විදිහට මේ විෂය ඉගෙන ගන්න ඕනේ ඇයි මේ විෂයේ තියෙන අන්තර්ගත කොටස් මොනවද සහ සියලු දේවල් මේ ආරම්භක දේශනයත් එක්ක ඔයාලා දැනගන්න පුළුවන් right today උසස් පෙළදී සංවේදනය හා මාධ්‍යදින විෂය අපි හඳුන්වන්නේ මීඩියා විෂය නමින් මීඩියා විෂය උසස් පෙළට අධ්‍යයන විෂයක් විදිහට හැදෑරීමේ වටිනාකම සම්බන්ධයෙන් අපි මුලින්ම සාකච්ඡා කරමු. මීඩියා විෂය පුතේ අපිට විෂයක් විදිහට විතරක් නෙමෙයි ජීවිතයට අවශ්‍ය කරන වැදගත් පුළුල් දැනුම් පද්ධතියක් හම්බ වෙන ප්‍රායෝගික ලෝකයේ තුල ජීවත් වෙන්න ඕන අවශ්‍ය ආකාරය උගන්වන ජීවිතය හදන විෂයක් විදිහට අපිට මෙන්න මේ කරුණු නිසා වැදගත් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි මූලික වශයෙන්ම පුළුල් දැක්මක් සහිත ප්‍රජාවක් බිහි කරගන්න මීඩියා විෂය අපිට උපකාරී වෙන ආකාරය. එතනදී ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? සමාජය තුළ ජීවත් වෙන්න ඕනි කොහොමද? ලෝක ප්‍රවණතා සහ සමාජීය ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් දැක්මක් සහිත සාධාරණ දෘෂ්ටියක්, විනිවිද දෘෂ්ටියක් සහිත ප්‍රජාවක් බිහි කරගන්න අපිට මේ විෂය හරහා ලැබෙන අතිවාරම මූලික වශයෙන්ම තියාගන්න ඕන. ඊට අමතරව විචාරාත්මක චින්තනය පුද්ගලයාට ජීවත් වීමේදී අවශ්‍ය කරන විචාරාත්මක භාවය, විචාරශීලී චින්තනය යමක් අන්ධ භක්තියෙන් තොරව පිළිගන්න, විමර්ශනාත්මකව යමක් අවබෝධ කරගන්න, තර්කානුකූලව යමක් සිතා බලා විග්‍රහ කරගන්න, තීරණ ගන්න අවශ්‍ය කරන විචාරාත්මක චින්තනය ලබා ගන්නත්, විචාරාත්මක ඥානය පුළුල් කරගන්නත් අපිට මීඩියා විෂය අතිශයින් වැදගත් වෙනවා. ඊට අමතරව අපි මේ ජීවත් වෙන්නේ මාධ්‍ය සංදේශ වලින් ආකූල වෙච්ච, ව්‍යාකූල වෙච්ච ලෝකයක. කොටිම කිව්වොත් මාධ්‍ය සංදේශ වලින් පිරිච්ච ලෝකයක. මේ මාධ්‍ය සංදේශ මගින් අපිට පුද්ගලයාගේ දෛනික ජීවිතයට එහෙම නැත්නම් පුද්ගලයාගේ හැසිරීම් වලට, චර්යාවන් වලට පවා ඍජු බලපෑම් එල්ල වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ තුලදී මීඩියා විෂය හරහා ඉගෙනවෙන දේවල් එක්ක, විෂය කරුණු එක්ක වාට নানা ප්‍රකාර මාධ්‍ය සංදේශවල ගැබ් වෙලා තියෙන, සැක වෙලා තියෙන අරමුණු මොනවද කියලා හඳුනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. එතනදී මාධ්‍ය සංදේශයක අපි දන්නවා විශේෂයෙන්ම ඍජු අරමුණු සහ වක්‍ර අරමුණු. මාධ්‍ය සංදේශයක ඍජු අරමුණු සහ වක්‍ර අරමුණු ගැබ් වෙලා තියෙනවා. හරිද? මත පිට අරමුණු එහෙම නැත්නම් සැඟවුණු අරමුණු ඇතුළත් වෙනවා. මේවා පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන අපිට මාධ්‍ය සංදේශات එක්ක තර්කානුකූලව ගනුදෙනු කරමින් මාධ්‍ය සංදේශවල අර්ථයන් වටහා ගන්න අවශ්‍ය කරන ඥානය ලබා ගන්නත් අපේ මීඩියා විෂය ජීවිතයට වැදගත් වෙනවා. ඊට අමතරව මීඩියා විෂය හදාරන කෙනෙක් විදිහට මීඩියා විෂය වැදගත් වෙනවා විචාරශීලී පාරිභෝගිකයෙකු විදිහට කටයුතු කරන්න. අපි දන්නවා මේ අපි ගෙවන ලෝකය, ගෙවන ජීවිතය තුළ අපි හැමෝම පාරිභෝගිකයෝ. එහෙම නැත්නම් පරිභෝජනවාදී සමාජයක කොටස්. පරිභෝජනවාදී සමාජයක අපි කටයුතු කරද්දී විවිධ නිෂ්පාදන වලට, විවිධ භාණ්ඩ වලට අපි විවිධ දැන්වීම් වලට අපි රැවටෙනවා. එහෙම නැත්නම් අහු වෙනවා, ඇන්දෙනවා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඇන්දෙන්නේ නැතුව ඉන්න, රැවටෙන්නේ නැතුව ඉන්න, අහු වෙන්නේ නැතුව ඉන්න අපිට අවශ්‍ය කරන ඥානය, දැනුම ලබා ගන්න අපිට මේ විෂය ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව ජනමාධ්‍ය ශාස්ත්‍රයට ඔයා පිවිසීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන න්‍යායාත්මක දැනුම් සම්භාරය, ඊට අමතරව ආචාර ධාර්මික පදනමක් යටතේ වෘත්තීය මාධ්‍ය ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් සමාජ වගකීම පෙරදරි කරගත්ත මාධ්‍යකරුවෙක්, මාධ්‍යවේදියෙක් බවට පත් වෙන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන ඥානය, දැනුම සහ න්‍යායාත්මක කරුණු, ප්‍රායෝගික කරුණු ඇතුළත් වෙන විෂය ධාරාවක් තමයි අපි සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
විදිහට ඉගෙන ගන්න. ඊට අමතරව විශේෂයෙන්ම අනාගත ලෝකය දිනා ගන්න අවශ්‍ය කරන අනාගත ලෝකය ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන රැකියා අවස්ථාවන් උත්පාදනය කරන රැකියා අවස්ථාවන් අපිට හඳුන්වා දෙන විෂය ධාරාවක් තමයි විශේෂ ශාස්ත්‍රයක් තමයි මේ මීඩියා විෂය. හිතන්න විශේෂයෙන්ම නිර්මාණාත්මක කර්මාන්තයේ තුල කලා සාහිත්‍ය ඇතුළු විවිධ ශාස්ත්‍රවලට අදාළ සංගීත ඒ හැම ශාස්ත්‍රයකම අදාළව නිර්මාණාත්මක කර්මාන්තය ඊළඟට ප්‍රචාරණ කර්මාන්තයේ ප්‍රචාරණ ක්‍රියාවලිය දැන්වීම් කරණය සහ මහජන සම්බන්ධතාවයේ සිද්ධි කළමනාකරණය හරිද මේ වගේ නොයෙකුත් විෂය ධාරාවන්ට අදාළ විශේෂ ශාස්ත්‍රයන්ට අදාළ රැකියා අවස්ථාවන් උත්පාදනය කරගන්න පුළුවන් විෂයක් තමයි මීඩියා විෂය කියලා කියන්නේ. සරලව කිව්වොත් අනාගත ලෝකය විවෘත කරගන්න අවශ්‍ය කරන අනාගත ලෝකයේ දිනන්න අවශ්‍ය කරන යතුර තමයි පුතේ sannivedana එහෙම නැත්නම් මාධ්‍ය අධ්‍යයන විෂය. සහ ඊට අමතරව අපිට මේ නිර්මාණාත්මක sannivedanයට අදාළව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වලට අදාළව තමන්ගේ චින්තනය නැවුම් චින්තනය අවදි කරගන්න පුරුදු කරගන්න පරිකල්පන ශක්තිය වර්ධනය කරගන්න ඒ ඇසුරේ නිර්මාණ ශාස්ත්‍රය තුළ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්න නිර්මාණ ශාස්ත්‍රය තුළ ඉතා ඉහළ තැනකට යන්න අවශ්‍ය කරන ඒ නිර්මාණාත්මක දැනුම සහ අවබෝධය නිර්මාණ ශාස්ත්‍ර පිළිබඳ පුළුල් ඥානය ලබා ගන්න ඒ හැකියාවන් ලබා ගන්න අවශ්‍ය කරන විෂයක් තමයි පුතේ මීඩියා විෂය කියලා කියන්නේ. සහ අපේ දෛනික ජීවිතයේ ඇතුළු විවිධ sannivedana අවස්ථාවන්ට අදාළව සාර්ථකව sannivedanaya නියැලෙන්න සාර්ථකව පිරිසක් පොළඹව ගන්න සාර්ථකව තමන් වටා ජනප්‍රියභාවයක් ආකර්ෂණයක් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන sannivedana කුසලතා දියුණු කරගන්නත් මේ විෂය අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. අපි දන්නවා අද ලෝකය නිරන්තරයෙන් ඉදිරියට යන්නේ පුතේ sannivedana තාක්ෂණයක් එක්ක. ලෝකේ ඉදිරි දිශානතිය තීරණය වෙන්නේ sannivedana තාක්ෂණය පදනම් කරගෙන. ඉතින් ඒ නවීන අලුත් වෙන sannivedana තාක්ෂණය පිළිබඳව දැනුවත් වෙමින් ඒ sannivedanaya තමන්ගේ ජීවිතයට ඵලදායී ආකාරයෙන් භාවිත කරන්න අවශ්‍ය කරන සියලු දැනුම් සම්භාරය පුතේ ඇතුළත් වෙන්නේ අපේ මීඩියා විෂයට අදාළව. එහෙනම් පැහැදිලි අපේ ජීවිතේ දිනන්න අවශ්‍ය කරන සියලු කාරණා තොරතුරු සියලු දේවල් අපිට මීඩියා විෂය හරහා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රශස්ත සාර්ථක ඵලදායී සංනිවේදකයෙක් වෙන්න ඵලදායී ග්‍රාහකයෙක් වෙන්න අවශ්‍ය කරන සංනිවේදක කුසලතා ග්‍රාහක කුසලතා ඇතුළු ඒ සියලු ගුණාංග අපිට වර්ධනය කරගන්න වැදගත් වෙන විෂයක් තමයි මීඩියා විෂය. එහෙනම් පැහැදිලි පුතේ මීඩියා විෂය සම්බන්ධයෙන් මීඩියා විෂය හැදෑරීමට ඔයා යොමු වෙන්න ඕනේ. ඇයි මීඩියා විෂය තෝරගන්න ඕන? ඇයි කියන දේ සම්බන්ධයෙන් අපි මේ කාරණා ටික සාකච්ඡා කරන්නේ. ඊට අමතරව උසස් පෙළට මීඩියා හදාරන කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ අනිවාර්ය හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ ඔයා මේ ගත තීරණය. ඒ තමයි මීඩියා විෂය තෝරා ගැනීම. කොහොමද උසස් පෙළට කලා විෂය ධාරාවට අදාළව මීඩියා විෂය තෝරා ගැනීමෙන් ඔබට ඒ විෂයට පෙනී සිටීමෙන් ඔබට ලැබෙන ඉහළම ටැග් මොකක්ද එනට ඉහළම අවස්ථාව මොකක්ද කියන එක අපි බලමු. පුතේ කලා විෂය ධාරාවේ විභාගයට පෙනී ඉන්න කෙනෙක්ගේ ලොකුම හීනය එකම හීනය තමයි ලංකාවේ නීති පීඨයකට විශ්වවිද්‍යාලවල නීති පීඨයකට ඇතුළත් වෙන එක. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහෙම නැත්නම් ඊට අමතරව යාපනයේ විශ්වවිද්‍යාලය තුල පවතින නීති පීඨ පාඨමාලාවට, නීතිවේදී පාඨමාලාවට ඇතුළත් වෙන්න ලබා ගන්න ඒ අවස්ථාව තමයි මේ විෂය තුලින් ඔබට ලැබෙන වටිනාම අවස්ථාව. එතනදී කොහොමද ඔයා ලෝ ෆැකල්ටි යන්න මීඩියා විෂය ප්‍රයෝජනට ගන්න? අපි දන්නවා පුතා මීඩියා විෂය කියලා කියන්නේ කලා විෂය ධාරාවේ අලුත්ම නවතම විෂය සහ දෛනිකව යාවත් කාලීන වන සංවේදන තාක්ෂණයන් ගැන හදාරන්න තියෙන ඉගෙන ගන්න තියෙන විෂය. එතකොට මේ විෂය කලා විෂය ධාරාවේ නවතම විෂය විදිහට ජනප්‍රියම විෂය විදිහට ඉතා ඉහළ ඉසෙඩ් අගයක් හිමි විෂයක් තමයි මීඩියා විෂය කියලා කියන්නේ. එතකොට ඒ ඉසෙඩ් අගය
ඉතා ඉහළ ඉසඩ්ඩගයක් එක්ක ඔයාට නීති පීඨයට අයදුම් කරන්න අවශ්‍ය කරන ඒ හැකියාව ලබා ගන්නත් හොඳම විෂය තමයි සරලම පහසුම විෂය තමයි මීඩියා විෂය කියලා කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කියන කාරණා ඔබ මීඩියා විෂය තෝරා ගැනීමේදී මූලික වශයෙන් අවශ්‍ය කරන වැදගත් වෙන කරුණු විදිහට මතක තියාගන්න. අපි බලමු ඊට අමතරව මීඩියා විෂය තුල ඔයා දැනගන්න ඕන ඊළඟ වැදගත්ම කාරණාව තමයි විෂය නිර්දේශය. ඔයා උසස් පෙළට මීඩියා විෂය හදාරන කෙනෙක් විදිහට මේ විෂය ඇතුලේ මොන වගේ මාතෘකාද සාකච්ඡාවට ගන්න තියෙන්නේ, දැනගන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ. පුතේ අපේ විෂය නිර්දේශය පාඩම් මේක 12කින් සමන්විත විෂය නිර්දේශයක්. 12 වසරේදී අපි මූලික පාඩම් 6කුත් 13 වසරේදී පාඩම් 6ක් සාකච්ඡා කරනවා. මේ විෂයේ පළවෙනි පාඩම පුතා සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය, වර්ධනය හා විකාශනය. පැහැදිලිද? එතකොට සංනිවේදන අධ්‍යයනය කියන විශේෂ ශාස්ත්‍රය විධිමත් විෂය ධාරාවක් විදිහට හැදෑරීම ආරම්භ වෙන අවස්ථාව, ඒ ආරම්භ වෙන කාලය, වර්ධනය සහ විකාශනය ශ්‍රී ලංකාව තුළ කොහොමද සංනිවේදන අධ්‍යයනයේ විධිමත් විදිහට විෂය ධාරාවක් විදිහට හැදෑරීම වර්ධනය වෙන්නේ? ඒ කියන සාකච්ඡාව අපි පළවෙනි ඒකකයේ සාකච්ඡා කරනවා. ඊට අමතරව දෙවෙනි පාඩම සංනිවේදනය සම්බන්ධයෙන් විෂය හදාරන කෙනෙක්ට සංනිවේදනය හඳුනා ගැනීමට අදාළ පදනම් වන මූලික විෂය කරුණු තමයි පුතේ මෙතනදී කතා කරන්නේ. සංනිවේදනය හඳුනා ගැනීම, සංනිවේදනයේ ස්වභාවය මොකක්ද? ඊට අමතරව සංනිවේදන ක්‍රියාවලිය කොහොමද නිර්මාණය වෙන්නේ? මූලිකාංග මොනවද? සහ සංනිවේදන කාර්යයන් මොනවද? සංනිවේදනයේ නිර්වචන මොනවද? මේ සියලු කාරණාවන් අපි දෙවෙනි පාඩම් මේකේදී සංනිවේදනයේ පදනම නමින් සාකච්ඡා කරනවා. right. ඊට අමතරව තුන්වෙනි පාඩම සංනිවේදන වර්ග, ස්වරූප සහ ආකෘති. අපි දෛනික ජීවිතයේදී පවා එදිනෙදා සාමාන්‍ය සංනිවේදන අවස්ථාවලදී පවා භාවිත කරන සංනිවේදන වර්ග මොනවද? එදිනෙදා ජීවිතයේදී අපි වැඩිපුරම පාවිච්චි කරන සංනිවේදන ස්වරූප මොනවද? මේ සම්බන්ධයෙන් තමයි පුතේ දෙවෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ. ඊට අමතරව සංනිවේදන ක්‍රියාවලිය තුල තොරතුරු හුවමාරුව සිදුවෙන ආකාරය පිළිබඳව විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරපු න්‍යායාත්මක කරුණු පදනම් කරගෙන සංනිවේදන ආකෘති කියන ඒකකයත් අපි තුන්වෙනි පාඩමේදී සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ඇරිස්ටෝටල් ආකෘතිය, ලැස්සෙල් ආකෘතිය, ෂර්න්වීව ආකෘතිය, ඊට අමතරව ශ්‍රාමෝස්ගුඩ් ආකෘතිය, මෙන්න මේ ආකෘතිය පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ තුන්වෙනි පාඩම යටතේ. හතරවෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය. පැහැදිලිනේ? අපි අපේ සංනිවේදන අවශ්‍යතා, තොරතුරු දැනගැනීමේ අවශ්‍යතා ඉටු කරගන්න අතීතයේ නම්ම භාවිත කරපු සාම්ප්‍රදායික සංනිවේදන මේවලම් මොනවද? විධික්‍රම මොනවද? ඊට අමතරව ජනමාධ්‍ය බිහිවීමත් එක්ක කොහොමද අපි ජනමාධ්‍ය දාගෙන පුළුල්ව සංනිවේදනය කළේ? ඊට අමතරව අන්තර්ක්‍රියාකාරී ආකාරයට සංනිවේදනයේ දෙන්න අවශ්‍ය කරන පරිසරයේ අන්තර්ජාලය නිර්මාණය වීම, ඊට අමතරව පරිගණක තාක්ෂණයේ වර්ධනය, ඊට අමතරව නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදී විදිහට සංනිවේදන විකාශනය, සංනිවේදන තාක්ෂණයේ වර්ධනය පදනම් කරගෙන අපි මේ හතරවෙනි පාඩම මූලික වශයෙන් සාකච්ඡාවට ගන්නවා. පැහැදිලිද? ඔබ එහෙනම් දන්නවා ඔබට මේ අවස්ථාව පවා උදා වෙන්නේ, හම්බ වෙන්නේ මේ අදාළ සංනිවේදන තාක්ෂණය තුල නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය දියුණුව ඔස්සේ. ඔබට මා හමුවන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ සමාජ මාධ්‍ය සහ නවමාධ්‍ය අවකාශ පදනම් කරගෙන. පැහැදිලි නේද? right. ඊට අමතරව අපි පස්වෙනි පාඩම සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය සහ බලපෑම. ඊට විශේෂ පාඩම් මේකකයක්. අපි දන්නවා අපි හැමෝම වටා අපි හැමෝම එක බැඳිච්ච දෙයක් තමයි අපේ සංස්කෘතිය. හරි නේද? සංස්කෘතිය ගොඩනැගීම, සංස්කෘතිය වර්ධනය කිරීම, සංස්කෘතිය වෙනස් කිරීම මේ හැම දෙයක්ම සිදු කරන්නේ සංනිවේදනය මගින්. සංනිවේදනයේ සංස්කෘතිය අතර තියෙන මේ අවියෝජනීය සම්බන්ධතාවය සහ සංස්කෘතිය කෙරෙහි මාධ්‍යයේ බලපෑම මොකක්ද? මාධ්‍ය ක්‍රියාවලිය කොහොමද සංස්කෘතියට බලපෑම් කරන්නේ? මේ සියලු කාරණාවන් අපි සාකච්ඡා කරනවා සංස්කෘතික අවබෝධය කියන පස්වෙනි එකකය. right. ඊට අමතරව මීඩියා කියන විෂය, සංනිවේදන අධ්‍යයනය කියන විෂය හැදෑරුවත් හැදෑරන කෙනෙක් නොවුනත්
අපිට අවශ්‍යම කරන කුසලතාවයක් විදිහට මාධ්‍ය සාක්ෂරතාවය නැත්නම් විචාරශීලීත්වය පදනම් කරගත්ත පාඩම් මේකක තමයි 6 වෙනි පාඩම් මේකකය. 6 වෙනි පාඩම් මේකකය යටතේ අපි මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? මාධ්‍ය සාක්ෂරතාවය ඇයි අපිට වැදගත් වෙන්නේ? මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ කුසලතා මොනවද? අපි කොහොමද විචාරශීලී ග්‍රාහකයෙක් බවට පත් වෙන්නේ? විචාරශීලී ග්‍රාහකත්වය කොහොමද වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ? සහ මාධ්‍ය විචාරය කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන කාරණාවන් සියලු දේවල් අපි 6 වෙනි ඒකකයේදී සාකච්ඡා කරනවා. 12 වසරට අදාළ අවසාන ඒකකය තමයි මාධ්‍ය සාක්ෂරතාවය. right. ඔබ දැන් 13 වසරේ ශිෂ්‍යයෙක් විදිහට ඊළඟට සාකච්ඡාවට ගන්න ඕන දැනගන්න ඕන නිර්මාණාත්මක සංවේදනය සම්බන්ධයෙන්. නිර්මාණාත්මක සංවේදනය. අපේ නිර්මාණාත්මක අදහස්, නිර්මාණාත්මක සංකල්ප කොහොමද නිර්මාණශීලී ක්‍රියාවලියට අදාළව ගොඩනගා ගන්නේ? නිර්මාණකරුවෙක් වෙන්නේ කොහොමද? එවැනි නිර්මාණශීලීත්වයන්ට බලපාන සාධක මොනවද? මේ සියලු දේවල් විවිධ නිර්මාණාත්මක ශාස්ත්‍රවල තියෙන විශේෂත්වයන් මොනවද? අපි කතා කරනවා පුවත්පතේ නිර්මාණශීලීත්වය, ගුවන්විදුලි මාධ්‍ය නිර්මාණශීලීත්වය, ඊට පස්තරව පුවත්පත් මාධ්‍ය නිර්මාණශීලීත්වය, සිනමා මාධ්‍යයේ නිර්මාණශීලී අවස්ථාවන් මොනවද? කැමරා භාවිතය කොහොමද? ජනශ්‍රුති ආශ්‍රිතව නිර්මාණශීලීත්වය කොහොමද? වේදිකා නාට්‍ය වල නිර්මාණශීලී විශේෂාංග මොනවද? මේ සියලු දේවල් සාකච්ඡා කරන ලස්සන පාඩමක් තමයි ආසීදන පාඩමක් තමයි මේ නිර්මාණාත්මක සංවේදනය කියන්නේ. සහ අපිට 8 වෙනි පාඩම ඉතා සුවිශේෂී න්‍යායාත්මක සහ ප්‍රායෝගික ඉතා ඉහළ වෘත්තීමය ශාස්ත්‍රයන් පිළිබඳ සාකච්ඡා කරන මාතෘකාවක් තමයි මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. එතනදී විශේෂයෙන්ම ලෝකයේ ඉතා ඉහළ වැටුප් වරප්‍රසාද හිමි වෘත්තීමය ශාස්ත්‍රයන් විදිහට අපිට මහජන සම්බන්ධතාවය කොහොමද වැදගත් වෙන්නේ? සිද්ධි කළමනාකරණය කොහොමද වැදගත් වෙන්නේ? මේ ආදී සියලු කාරණා සාකච්ඡා කරන්නේ 8 වෙනි පාඩම තුල. right. ලෝකේ ප්‍රධාන අවශ්‍යතාවයක්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙන, ප්‍රධාන අර්බුදයක් ගැටලුවක් බවට පත් වෙලා තියෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව. එහෙම නැත්නම් සංවර්ධන ක්‍රියාවලියේදී සංනිවේදන මාධ්‍යයන්ගේ කාර්යභාරය, සංනිවේදන ශාස්ත්‍රයේ කාර්යභාරය මොකක්ද කියන ඉතා වැදගත් සුවිශේෂී තේමාව අපි සාකච්ඡා කරනවා සංවර්ධනය සඳහා සංනිවේදනයේ නමින් 9 වෙනි ඒකකයේදී. ඇදවිද සංවර්ධන සංනිවේදනයේ ස්වභාවය, සංවර්ධන සංනිවේදනයේ පවතින මතවාද, මේ සියලු දේවල් සංවර්ධන සංනිවේදනය තුළ මුහුණ දෙන අභියෝග, මේ සියලු දේවල් වලට අදාළ නූතන අවශ්‍යතාවයන් ගැන සාකච්ඡා කරන වැදගත්ම විෂය තේමාවක් තමයි 9 වෙනි ඒකකය සංවර්ධනය සඳහා සංනිවේදනය. ඊට අමතරව අපිට සංනිවේදන ශාස්ත්‍රය පාලනය කරන, සංනිවේදන ශාස්ත්‍රය නියාමනය කරන ක්‍රියාවලීන් පිළිබඳව නෛතිකමය පදනම පිළිබඳව සාකච්ඡා කරන වැදගත් ඒකකයක් තමයි සංනිවේදන ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය කියලා කියන්නේ. අද මාධ්‍ය ක්‍රියාවලිය හසුරවන්න මොන වගේ යාන්ත්‍රණයන්ද, මොන වගේ වැඩපිළිවෙළවන්ද ඇතුළත් වෙන්නේ කියන එක අපි මෙතන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මාධ්‍ය ප්‍රතිපත්ති, මාධ්‍ය නියාමනය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ඊට අමතරව පුවත්පත් මණ්ඩලය, ඉදිරි සංදේශන නියාමන කොමිසම, ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පනත, බුද්ධිමය දේපල පනත, මේ වගේ මාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍ය මාර්ගෝපදේශන. හරිද? මේ ශාස්ත්‍රයට අදාළ විධිමත් පැහැදිලි කිරීම අපි මේ සාකච්ඡාව තුළ ඔබට ගන්නවා නීතිමය දැනුම සහිතව වඩාත් නිවැරදිව. ඊට අමතරව නූතන ලෝකයේ මාධ්‍ය ප්‍රවණතා මොනවද? සමකාලීන මාධ්‍යයේ ඇතිලා තියෙන නව්‍යතා මොනවද? අලුත් වෙනස්කම් මොනවද? මාධ්‍ය තාක්ෂණය කොහොමද නූතනයේ තුල අති වේගයෙන් වර්ධනය වෙන්නේ? මේ සියලු කාරණා අපි සාකච්ඡා කරන්නේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා යටතේ. අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරනවා පාඩම් මේකක අංක 12 සංනිවේදන සමීක්ෂණ. සංනිවේදන ශාස්ත්‍රයේ සංනිවේදන ක්‍රියාවලියේ විවිධ බලපෑම් පිළිබඳව සරලව කිව්වොත් විවිධ ප්‍රවණතා පිළිබඳව සංනිවේදන ක්‍රියාවලියේ වර්ධනයන් පිළිබඳව
දත්ත එකතු කරන දත්ත රැස් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි sannivedana සමීක්ෂණ කියන එකකදී සාකච්ඡා කරනවා. මෙන්න මේ විදිහට තමයි පුතේ අපේ මූලික පාඩම් ඒකක සැකස්ම විෂය නිර්දේශය සකස් වීම අදාළ වෙන්නේ මේ පාඩම් ඒකක 12 ආවරණය කිරීම තමයි අපි පුතේ මේ පාඨමාලාව හරහා සිද්ධ කරන්නේ මූලික වශයෙන්ම ඔබගේ නීති පිට සිහිනය ඔබගේ සරසවි සිහිනය යථාර්ථයක් කරන්න අපිට මෙන්න මේ විෂය තමයි පුතේ ඔබ අද සිට අපිත් එක්ක සාකච්ඡා කිරීම අධ්‍යයනය කිරීම ආරම්භ කරන්නේ right හරි දැන් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති මීඩියා විෂය තුල අපිට ජීවිතේට වැදගත් වෙන්නේ මීඩියා විෂයේ මොන කරුණුද මොන කොටස්ද කියන එක සහ විෂය නිර්දේශයක් වශයෙන් ඉගෙන ගන්න කෙනෙකුට මීඩියා විෂය හැදෑරීම තුල මොන වගේ විෂය කරුණුද අවධානයට ගන්න ඕන සහ නිර්දේශිත මාතෘකා මොනවද කියන එක තමයි අපි මෙතනදී සාකච්ඡා කළේ right ඔයා sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය උසස් පෙළ විෂය ධාරාවේදී තෝරා ගන්නෙම අනාගත විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් එහෙම නැත්නම් නීති පීඨ වරම් අපේක්ෂාවෙන් උසස් අධ්‍යාපන අවස්ථා බලාපොරොත්තු වෙන්නේ. එහෙම උසස් අධ්‍යාපන අවස්ථා බලාපොරොත්තු වෙන මේ විෂය තෝරගන්න කෙනෙකුට අපි දෙන ප්‍රධානම ලොකුම ඉහළම ඉලක්කය තමයි නීති පීඨ සිහිනය. ඔබතේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය තුල නීති පීඨ සඳහා ආයුධම් කරන්න ඉතා ඉහළ අවස්ථාවක් හම්බ වෙන හොඳ ඉසඩ්ඩගයක් හම්බ වෙන විෂයක් තමයි මීඩියා විෂය දිස්ත්‍රික් මුල් කුසලතා ඊට පස්සේ ජාතික මට්ටමේ මුල් කුසලතා අයිලන්ඩ් රෑන්ක්ස් හදාගෙන ලෝ ෆැකල්ටියට යන්න හොඳම විෂය තමයි මීඩියා විෂය ඊට අමතරව ඔයාට මීඩියා විෂය උසස් පෙළට අධ්‍යයන විෂයක් විදිහට හැදෑරීම හරහා විශ්වවිද්‍යාල මට්ටමේදී විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඔබ කැමති නම් ජනමාධ්‍ය වේදයට අදාළ පාඨමාලා හදාරන්න ඒ ශාස්ත්‍රයෙන් තවදුරටත් උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න මෙන්න මේ විශ්වවිද්‍යාල තමයි ඔබ අයදුම් කළ යුතු වෙන්නේ මේ විශ්වවිද්‍යාලවල ඔබට සඳහා ඔබට ඉතා ඉහළ වෘත්තීය ශාස්ත්‍රයක් විදිහට අධ්‍යයන ශාස්ත්‍රයක් විදිහට ඉහළ මට්ටමින් තමන්ගේ අධ්‍යාපන ඉලක්ක වෙත යන්න අවශ්‍ය කරන පාඨමාලා උපාධි පාඨමාලා විදිහට මේවායේ ක්‍රියාත්මක වෙනවා. මුලින්ම අපි බලමු කොළඹ විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ශ්‍රීපාලි මණ්ඩපය තුල ජන සංනිවේදන අධ්‍යයන අංශයට අදාළ ජන සංනිවේදන පාඨමාලාවන් විදිහට මාස් මීඩියා පාඨමාලාව උපාධිය පැවැත්වෙනවා. ඔබට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය අපි දන්නවා ජනමාධ්‍ය වේදයට අදාළ පුළුල් අවස්ථාවන් ලංකාව තුළ ආරම්භ වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය මූලික කරගෙන කැලණිය විශ්වවිද්‍යාලය තමයි පුතේ ජනමාධ්‍ය වේදයට අදාළ හොඳම විශ්වවිද්‍යාලය. එක පැත්තකින් ගත්තම ආරම්භකම ඓතිහාසික වැදගත්කමක් එක්ක ගෞරවණීය ඉතිහාසයක් සහිත විශ්වවිද්‍යාලය. මේ හරහා මාස් මීඩියා උපාධිය වාට හදාරන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාස් මීඩියා එහෙම නැත්නම් මාස් කොමියුනිකේෂන් මාස් කොම් ඩිග්‍රිය රජරට විශ්වවිද්‍යාලයේ වාට හදාරන්න පුළුවන් මානව ශාස්ත්‍ර පීඨය මගින් පවත්වන උපාධි පාඨමාලා මේ ඔස්සේ සංවර්ධන සංනිවේදනය ප්‍රජා සංනිවේදනය ඊට පස්සේ නවමාධ්‍ය ශාස්ත්‍රය ආශ්‍රිතව න්‍යායාත්මක ප්‍රායෝගික අවබෝධය සහිත ඉතා හොඳ ඩිග්‍රියක් තමයි මේක. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය කමියුනිකේෂන් ස්ටඩි සංනිවේදන අධ්‍යයනයේ නමින් ආයතනික සංනිවේදනය මහජන සංනිවේදනය ඊට පස්සේ සංවර්ධන සංනිවේදනය පිළිබඳ නවීන කරුණු ඇතුළත් වෙච්ච පාඨමාලාවක් තමයි මේ ඔස්සේ තියෙන්නේ. යාපනයේ විශ්වවිද්‍යාලය තුලත් මාධ්‍ය සාක්ෂරතාවයේ පුවත්පත් කලාව ඊට අමතරව සමකාලීන ඩිජිටල් සංනිවේදන ප්‍රවණතා මේ ආශ්‍රිත විෂය තේමාවන් මූලික කරගත් මීඩියා ස්ටඩීස් ඩිග්‍රිය ඔයාලට හදාරන්න පුළුවන් ජාතික විශ්වවිද්‍යාල මට්ටමින්. ඊට අමතරව ලංකාවේ සෑම නගරයක් පාසාම ශාඛා ජාලාවක් විදිහට ක්‍රියාත්මක වෙන විවෘත විශ්වවිද්‍යාලය තුලත් වාට ජනමාධ්‍ය වේදයට අදාළ විවිධ උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථාව හම්බ වෙනවා. හැදෙන්නේ නේද? right. එහෙනම් මතකයි මේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව ඔයාට උසස් අධ්‍යාපන අවකාශයන් නිසා ජනමාධ්‍ය වේදයට අදාළ විවිධ පාඨමාලාවන් ක්‍රියාත්මක වෙනවා. හරි. ඔය අපි කතා කළේ මීඩියා කරන ඔයාට
විශ්වවිද්‍යාල අවස්ථාවන් වලදී විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී අයදුම් කරන්න පුළුවන් උසස් අධ්‍යාපන අවස්ථා මොනවද කියන එක, උසස් පාඨමාලා මොනවද කියන එක. right. ඒ විතරක් නෙමෙයි මීඩියා විෂය හදාරන ඔයාට කලා විෂය ධාරාව යටතේ උසස් පෙළට අයදුම් කිරීමේදී උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක කලාපීඨයක එහෙම නැත්නම් ශාස්ත්‍ර පීඨයක ඕනෑම විෂයක් හදාරන්න ඕනෑම පාඨමාලාවක් හදාරන්න අවශ්‍ය කරන ඒ පහසුකමක් පුතේ මීඩියා විෂය හරහා ලැබෙනවා. ඒ කියන්නේ මීඩියා කරන කෙනෙකුට ඕනිම කැම්පස් එකක ශාස්ත්‍ර පීඨයක ඕනිම පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. පැහැදිලි නේද? right. හරි. අපි සාකච්ඡා කළේ උසස් අධ්‍යාපන අවස්ථා. right පුතේ. මීඩියා විෂය ඔබට ආගන්තුක විෂයක් නෙවෙයි, සමහර විටක සාමාන්‍ය පෙරදී පවා ඔබට හදාරන්න අවස්ථාව තිබුණා මීඩියා විෂය. එහෙම හැදෑරුවත් හැදෑරුවේ නැතත් ඔයාට උසස් පෙළට මීඩියා විෂය තෝරන්න එක බාධාවක් නෙවෙයි. අපි බලමු මීඩියා විෂයේ ප්‍රශ්න පත්‍ර රටාව කොහොමද නිර්මාණය වෙන්නේ සහ ලකුණු ගණනය කිරීම කොහොමද සිද්ධ වෙන්නේ. අපි දන්නවා MCQ ප්‍රශ්න පත්‍ර යක් සහ රචනා මාධ්‍යයේ ප්‍රශ්න පත්‍රයකින් තමයි මූලික ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සකස් වෙන්නේ. එතනදී MCQ ප්‍රශ්න පත්‍රය බහුවර්ණ 50ක් සහිතව MCQ ප්‍රශ්න පත්‍රය බහුවර්ණ 50ක් සහිතව ඒ එක බහුවර්ණයකට එක ලකුණ බැගින් සමස්ත ලකුණු 50ක් සහිතව තමයි ඔබට MCQ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ. ඊට අමතරව රචනා මාදිලියේ ප්‍රශ්න පත්‍රය. ඔව් MCQ ප්‍රශ්න පත්‍රයට පැය දෙක කාලයක් ඔබට හම්බ වෙනවා. රචනා මාදිලියේ ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනා ආකෘතියේදී ඔබට ප්‍රශ්න මූලික වශයෙන් 7ක් හෝ 8ක් ඇහෙන්න පුළුවන්. මූලික වශයෙන් ප්‍රශ්න 7ක් එහෙම නැත්නම් ප්‍රශ්න 8ක් වගේ ඇහෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න 7න් හෝ 8න් ඔබ නිවැරදිව ප්‍රශ්න 5කට පිළිතුරු ලබා දීම අවශ්‍ය කරනවා පැය 3කදී. පැහැදිලිද? එනම් මතකයි ඔබ MCQ ප්‍රශ්න පත්‍රයේදී MCQ 50ක්, රචනා මාධ්‍යයේ ප්‍රශ්න පත්‍රයේදී රචනා ප්‍රශ්න 5කට ඔබ පැය 3කදී පිළිතුරු ලබා දෙන්න ඕන. සෑම ප්‍රශ්නයකටම පුතේ ලකුණු 40 බැගින් සෑම ප්‍රශ්නයකටම ලකුණු 40 බැගින් ලකුණු 200ක් ඔබට හිමි වෙනවා. මේ 200 නැවත 4න් බෙදලා ලකුණු 50ක් විදියට එකතු කරගෙන MCQ ලකුණු 50ත් සමග තමයි සම්පූර්ණ ලකුණු 100 ඔබට හම්බ වෙන්නේ. පැහැදිලි නේද? right. එහෙනම් මතක තියාගන්න හරි පහසුයි ප්‍රශ්න පත්‍ර රටාව. මේ ප්‍රශ්න පත්‍ර රටාවේදී ඔබ මෙන්න මේ ආකාරයට ප්‍රශ්න පත්‍ර ආදර්ශයක් තමයි හඳුනගත යුතු වෙන්නේ. MCQ ප්‍රශ්න පත්‍රය. MCQ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් අපි එක ආදර්ශ ප්‍රශ්නයක් ගමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට මෙන්න බලන්න. වර්ණ පහක් තියෙනවා. ඒ වර්ණ පහෙන් ප්‍රශ්නට අදාළව නිවැරදි පිළිතුරු තෝරන්න තමයි තියෙන්නේ. හිතන්න ප්‍රශ්නේ අපි මේ කරුණු සියල්ලම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැනට ඔබ දැනගන්න සාමාන්‍ය අදහස සංවේදකයා සහ ග්‍රාහකයා අතර භූමිකාව මාරු වන ආකාරය දක්වන ආකෘතිය මොකක්ද කියලා අහන්නේ. right. පැහැදිලි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මම එහෙනම් ඒ ප්‍රශ්නය අහන කෙනා සංවේදකයා, ප්‍රශ්නය ලබාගත් කෙනා ග්‍රාහකයා. right. දැන් මගේ ප්‍රශ්නට අදාළව ග්‍රාහකයා විසින් පිළිතුරක් ලබා දෙනවා. ග්‍රාහකයා පිළිතුර ලබා දෙද්දී ග්‍රාහකයා සංවේදකයා බවට පත් වෙනවා. ඒ පිළිතුර ලබාගත් කෙනා, පිළිතුර අහපු කෙනා ග්‍රාහකයා බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? සංවේදක ග්‍රාහක භූමිකා අන්‍යන වශයෙන් හෝමාරු වෙනවා. පැහැදිලි නේද? මේ සංවේදක ග්‍රාහක භූමිකා අන්‍යන වශයෙන් හෝමාරු වීම සම්බන්ධයෙන් පැහැදිලි කරන සංවේදන ආකෘතිය මොකක්ද කියලා සාකච්ඡා කරන්නේ අහන්නේ ප්‍රශ්نين. අපි සංවේදන ආකෘතිය සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන තුන්වෙනි පාඩම මුලින් සාකච්ඡා කළා. බලමු අපි මේකට අදාළ නිවැරදි පිළිතුර කොහොමද තෝරගන්නේ කියලා. වර්ණ පහෙන් බලමු. right. වෙස්ලි මැක්ලීඩ් නෑ වැරදි. ඇරිස්ටෝටල් ආකෘතිය වැරදි. HOB ආකෘතිය අපි ඉගෙන ගන්නවා ජනමාධ්‍යට අදාළව නෑ පිළිතුර නෙමෙයි. අපි බලමු හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය නෑ ඒකත් නෙමෙයි. ස්ට්‍රාමොස් ගුඩ් ආකෘතිය තමයි නිවැරදි පිළිතුර. අපි පිළිතුරු
ගත්තේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ ශ්‍රාවස්තු ධාතුව. right. එහා සමාන්තරවත් ප්‍රශ්නයක් අපි බලමු ආදර්ශ වශයෙන්. සංනිවේදන ක්‍රියාවලිය කිසි විටකත් හුදෙකලාව නොපවතින වෙනස් වෙන දෙයක්. සංනිවේදනය කියන්නේ තනියෙන් ඉන්නේ නැති, තනියෙන් නොපවතින නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක්. මේ සම්බන්ධයෙන් සංනිවේදනයේ ස්වභාවයට අපි සාකච්ඡා කරනවා. ඊට අදාළ පිළිතුරු බලමු. ඔබට දැන ගැනීම සඳහා අපි එකින් එක ටච් කරන යමු. නෑ සංකේතාත්මක ක්‍රියාවලියක් වැරදි. සන්දර්භානුගත නෑ. සංනිවේදනයේ බලයක් වේ. ඔව් සංනිවේදනය ඒකමාර්ගික ද්විමාර්ගික ක්‍රියාවලියක් නෑ. පිළිතුර වැරදි. ඔව් නිවැරදි පිළිතුර සංනිවේදනය ක්‍රියාවලියක්. එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියක්. පැහැදිලිද? right. මේ විදිහට ඔබ ප්‍රශ්න 50කට නිවැරදි පිළිතුරු සැපයීම අපේක්ෂා කරනවා. right. රචනා මාදලිය ව්‍යුහගත රචනා ආකෘතියේදී ඔබට ප්‍රශ්න 5කට පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ සෑම ප්‍රශ්නයක්ම සකස් වෙන්නේ මෙන්න මේ සුවිශේෂී ව්‍යුහයට අදාළව. කොහොමද? සෑම ප්‍රශ්නයක්ම අණු කොටස් 4කින් තමයි පුතේ නිර්මාණය වෙන්නේ. මේ අණු කොටස් 4ට අදාළවම ඔබ පිළිතුරු ලබා දීම තුල ඔබට ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය හරි ලේසි. අපි ආදර්ශ ප්‍රශ්නයක් විදිහට ගමු. ලිඛිත සංනිවේදනයේ ලක්ෂණ දෙකක් නම් කරන්න. ඔබ ලක්ෂණ දෙකක් ලිඛිත සංනිවේදනයට අදාළව නම් කිරීමට ලකුණු 4ක් හම්බ වෙනවා. ඊට අමතරව දෙවෙනි ප්‍රශ්නය සංනිවේදකයෙක් සතු වෙන්න ඕන වාචික සංනිවේදන කුසලතා. මම සංනිවේදකයෙක් මා සතුව පවතින්න ඕන වාචික සංනිවේදන කුසලතා. දෙකක් කෙටියෙන් හැඳින්වීමට, කෙටියෙන් පැහැදිලි කිරීමට ලකුණු 8ක් හම්බ වෙනවා. ඊට අමතරව තුන්වෙනි ප්‍රශ්නය ජනමාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීමේදී මාධ්‍ය සාක්ෂරතාවය අවශ්‍ය වේ. ජනමාධ්‍ය සංදේශ තේරුම් ගන්න මාධ්‍ය සාක්ෂරතාවය අවශ්‍යයි. මේ ගැන පැහැදිලි කරන්න, මේ ගැන පැහැදිලි කරලා කරුණු 3ක් මූලික වශයෙන් විස්තර කරනවාට උදාහරණ සහිතව ලකුණු 12ක් ඔබට හම්බ වෙනවා. හතරවෙනි ප්‍රශ්නය බලන්න ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර වෙනස කරුණු 4ක් මගින් පැහැදිලි කරන්න. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර වෙනස කරුණු 4ක් ආශ්‍රිතව විග්‍රහාත්මක වශයෙන් පැහැදිලි කරනවට ලකුණු 16ක් හම්බ වෙනවා. මේ විදිහට ලකුණු 40ක් ඔබට ලබා ගන්න පුළුවන් සෑම ප්‍රශ්නයකට අදාළවම. එහෙනම් පැහැදිලි නේද? මේ ආකාරයට තමයි පුතේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය සකස් වෙන්නේ. right. හරි. අපේ පාඨමාලාව තුළ ඔබව සූදානම් කරන්නේ මම මුලින්ම කිව්වා නීති පීඨ සීනය දිනන්න විශ්වවිද්‍යාල හීනය හැබෑ කරගන්න. ඒ සඳහා අපි අපේ සුවිශේෂී පාඨමාලාව හරහා ඔබව ඉතා ඉහළ ඉසෙට් අගයක් සහිත ඉතා හොඳ සුපිරි ඒ සාමාර්ථයකට අපි ඔබ සූදානම් කිරීම තමයි අපේ වගකීම. මේ ක්‍රියාවලියේදී ඔබව අපි ඉතා ඉහළ ඒ සාමාර්ථයක් වෙත සූදානම් කරද්දී MCQ ප්‍රශ්න පත්‍රය සහ විශේෂිතව රචනා මාදිලේ ප්‍රශ්න පත්‍රය තුල හොඳ ඉහළ අගයක් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඔබව ක්‍රමානුකූලව හැඩගස්වනවා, සූදානම් කරනවා. එතනදී අපි ඒ සාමාර්ථයක් වෙනුවෙන් ඔබව MCQ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 40ක් ඔබ ඒ සාමාර්ථයක් කරා යන ගමනේදී MCQ ප්‍රශ්න පත්‍රයට අදාළව ලකුණු 40 ඉක්මවා යන්න ඔබව සූදානම් කිරීම අපි සිදු කරනවා. සහ රචනා මාදිලේ ප්‍රශ්න පත්‍රයේදී ඔබට ඒ සාමාර්ථයක් වෙනුවෙන් අවම වශයෙන් ලකුණු 140 ඉක්මවා යන ලකුණු ප්‍රමාණයකට ඔබව සූදානම් කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. බලමු අපි මේ ආකාරයට අපි සැලසුම් සහගතව වැඩ කළොත් අපිට අපි බලාපොරොත්තු වෙන ඒ සාමාර්ථය වෙත යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි අපිට මීඩියා විෂයට අදාළව 75 එකක් එහෙම නැත්නම් සාමාන්‍ය සාමාර්ථයකට වඩා අපි ඉතා ඉහළ ඉසෙල්ලාගයක් හම්බ වෙන ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් ආකාරයට ඔබව සූදානම් කිරීම අපි ක්‍රමානුකූලව මේ වැඩ පිළිවෙල ඔස්සේ සිදු කරනවා. right. හිතන්න මෙහෙම දෙයක්. ඔබට උසස් පෙළදී
මේ ලකුණු ලබා ගන්න විභාගයට අදාළව MCQ සහ රචනා මාදිදී ඉතා ඉහළ ලකුණක් ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත්ව අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි සෑම ලකුණක්ම අපිට වැදගත්. හිතන්න අපිට මේ ක්‍රියාවලියේදී රචනා මාදිරියට හම්බ වෙන්නේ මෙන්න මේ ලකුණු ප්‍රමාණය. මේ ලකුණු ප්‍රමාණය රචනා මාදිරියට. බලන්න ඔබට සිද්ධ වෙන දේ මොකක්ද? ඔබේ සාමාර්ථය එක ලකුණක් නිසා අඩු සාමාර්ථයක් බවට පත් වෙනවා B සාමාර්ථයක් විදිහට. එහෙනම් එක ලකුණ පවා ඔබේ විශ්වවිද්‍යාල සීනය, නීති පිට සීනය එක්කෝ සැබෑ කරන්න වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඒ සිහිනය බිඳ දාන්න හේතු වෙනවා. ඒ නිසා A level කියන තරගකාරී විභාගය තුල ඔයා හරියට ජීවිතය දිනන්න නම් ජීවිතය තීරණය කරන විභාගයක් විදිහට A level විෂය ඔයා A level විභාගේ පත් කරගන්න නම් මේ සෑම එක ලකුණක් කෙරෙහිම ඔබ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? right. එහෙනම් මේ විදිහේ ක්‍රමයක් තුල අපි ඔබව ඉතා ඉහළ ඒ සාමාර්ථයක් වෙනුවෙන් යොමු කරන්න අවශ්‍ය කරන සියලු දායකත්වයන් සියලු මඟ පෙන්වීම් සිදු කරනවා. මේ තමයි අපේ විෂයට අදාළ ලකුණු ලැබෙන ක්‍රමය. right. එහෙනම් දැන් මේ සියලු දේවල් එක ඔයා මේ විෂයේ වටිනාකම, විෂය නිර්දේශය මොකද්ද, උසස් අධ්‍යාපන අවස්ථාව මොනවද, විභාග මාදිරිය මොකක්ද, මේ සියලු දේවල් අපි ඔබට සාකච්ඡා කළා. මාධ්‍යරීතිය හරියටම ගන්නවන අපේ මීඩියා පන්තිය 2028 සඳහා නව පන්තිය ආරම්භ කරනවා. බදුල්ල ප්‍රවණ අධ්‍යාපන ආයතනය සෙනසුරාදා උදෑසන 10:30 12:30, බණ්ඩාරවල සැගසස් අධ්‍යාපන ආයතනය සෙනසුරාදා හවස 2:30 4:30. ඒ වගේම මහියංගනේ කෙනෙක් නම් ඔයාට මහියංගනෙන් අපේ ගැමුණු අධ්‍යාපන ආයතනයත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඉරිදා උදෑසන 10:30 12:30 පවත්වන පන්තියට ඔයා ලංකාවේ කොහේ කොතනක ඉන්න කෙනෙක් වුණත් මීඩියා හදාරන කෙනෙක් නම් අපේ මාධ්‍යරීතිය හරියටම ගන්නවන ඔන්ලයින් මීඩියා පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳුදා රාත්‍රී 7 සිට 9 දක්වා පැවැත්වෙන